ඩාර්ක් මෝඩ් ඔන් කරොත් ස්මාර්ට්ෆෝන් එකේ ඇත්තටම බැටරි සේව් වෙනවද? ඒක එහෙම වෙන්නේ නැහැ. මගේ නම කුමාර් ජයරංග. අද එක ගැන කතා කරමු. මේක මෙහෙමයි. ඔයාගේ ෆෝන් එකේ OLED එහෙම නැත්නම් AMOLED වගේ ඩිස්ප්ලේ එකක් නම් විතරයි ඔයාගේ ෆෝන් එකේ බැටරි සේව් වෙන්නේ ඔයා ඩාර්ක් මෝඩ් පාවිච්චි කරොත්. හැබැයි ඔයාගාව තියෙන ෆෝන් එක රුපියල් 20-30000 ගණන් වලට ගත්ත බජට් රේන්ජ් එකේ තියෙන ෆෝන් එකක් නම් ඔයාගේ ෆෝන් එක ඩාර්ක් මෝඩ් දැම්මා කියලා ඇත්තටම ඔයාගේ බැටරි එක ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේවයි තියෙන්නේ LCD IPS වගේ ඩිස්ප්ලේ එකක්. මේක සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් OLED තරම්ම හොඳයි කියලා. මොකද සමහර ඩිස්ප්ලේ ඇත්තටම දැන් ගොඩක් හොඳට හදනවා. OLED වලට ගොඩක් සමානව. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ ඔයාගේ ඇත්තටම බැටරි සේව් වෙනවා කියලා OLED වල වගේ. මොකද මේ ඩිස්ප්ලේ වල හැංගිච්ච පැත්ත කතා කරොත් ඔයාට තියෙනවා මේ ඩිස්ප්ලේ එකේ උඩ කලර් එකක්. මේ කලර් එකට පිටිපස්සෙන් බෑක්ලිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහා තියෙන පින්තූරයකට පිටිපස්සෙන් ලයිට් එකක් ගහලා ඉස්සරහට ඉලිමිනේට් කරනවා වගේ. ඉතින් මේක තමයි LCD ඩිස්ප්ලේ වල වෙන්නේ. හැබැයි මේ OLED එහෙම නැත්නම් AMOLED වගේ ඩිස්ප්ලේ වල මේක නෙමෙයි වෙන්නේ. මේ ඉන්ඩිවිජුවල් පික්සල් එක තමයි පත්තු වෙන්න ගන්නෙ. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඩාර්ක් මෝඩ් එකේදී මේ අනවශ්‍ය LED ඕෆ් කරලා ඉවරලා ඔයාගේ බැටරි එක සේව් කරලා දෙන්න පුළුවන්. මං හිතනවා දෙයක් ඉගෙන ගත්තා කියලා.